ඉන්දියාවේ දුම්රිය ස්ථානයක් ගාව ලොකු ඉස්කෝලයක් තියෙනවා. හැබැයි මේ ඉස්කෝලේ එක එක අద్භූත සිද්ධීන් වෙනවා. ඔයාට හිතන්නේ ඒ මොන ඉස්කෝලේ කියලාද? එහෙනම් අපි අද මේ වීඩියෝ එකෙන් බලමු මොකද්ද අద్භූත ඉස්කෝලේ කියලා. එහෙනම් දැන්ම ඩින්සි බ්‍රෝ channel එක subscribe කරලා එකතු වෙන්න. හරි. එහෙනම් අපි අද බලමු අපේ හොර කතාව මොකද්ද කියලා. ඔයගොල්ලෝ දන්න අය දන්නවා. දන්නේ නැති අය දන්නේ නැතුව ඇති මොකද්ද මේ ඩෝ හිල් කියන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ ඩෝ හිල් කියන්නේ එක තියෙන්නේ ඉන්දියාවේ බෙන්ගාලේ. ඉතින් යාළුවනේ මේ බෙන්ගාලේ ඩෝ හිල් කියන දුම්රිය ස්ථානය ඉදිරි පිටම වගේ පාසලක් තියෙනවා. ඒක ලොකු පාසලක්. ඉන්දියා ප්‍රසිද්ධ පාසලක්. ඉතින් යාළුවෝ මේ ප්‍රසිද්ධ පාසල ඉන්දියාවේ හැම තැනකම වගේ ප්‍රසිද්ධ වෙන්න හේතුව මේකේ අద్භූත සිද්ධීන් වෙනවා කියලා ගොඩක් වාර්තා ඔයාට ඉන්ටර්නෙට් එකේ හොයාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයත් ඉන්ටර්නෙට් එකේ දැම්ම ඩෝ හිල් ඒ කියන්නේ DOWHILL කියලා ඔයත් සර්ච් කළා. ඔයා දන්න දේවල් ඔයා හොයාගත්තු දේවල් අපිට කමෙන්ට් එකක් දාගන්න. හරි යාළුවනේ එහෙනම් ආයි අපි අපේ කතාවේ ඊටු ටිකටත් යමු. එහෙනම් දැන්ම මේ වීඩියෝ ලයික් එකක් දාලා subscribe කරලා යමු. හරි අපි ආයි අපේ කතාවට ආවොත් මේ පාසල ඉන්දියාව විතරක් නෙමෙයි. තව ගොඩාක් මුළු ලෝකෙම වගේ මේ ලංකාවේ ඉන්න අය දන්නවා ඇති මුළු ලෝකෙම වගේ එක අద్භූත සිද්ධියකින් මීට අවුරුදු ගණනාවකට කලින් එක පාට වෛරල් ගිය කතාවක්. ඉතින් අපි අනිත් අద్භූත සිද්ධීන් මොනවාද කියලා බැලුවොත් මේ ඉන්දියාවේ හොල්මන් කරන ස්ථාන වලින් ප්‍රධානම ස්ථානයක් තමයි මේ ඩෝ හිල් දුම්රිය අසල තියෙන මේ පාසල. ඉතින් මේ පාසලේ ඉන්න ළමයි සහ කාර්ය මණ්ඩලය ගොඩක් බය වෙලා තියෙන අద్භූත සිද්ධීන් වෙලා තියෙනවලු. ඉතින් යාළුවනේ මේ වගේ අద్භූත සිද්ධීන් කිහිපයක් මම ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්තා. ඉන්ටර්නෙට් එකෙන් සහ තව තියෙන වීඩියෝස් ඒ වගේ දේවල් බලලා මම හොයාගත්තා. එහෙනම් අපි දැන් බලමු මොනවාද එක එක සිද්ධීන් කියලා. පළවෙනි සිද්ධිය විදියට මම හොයාගත්තා පාසලේ තියෙන කොරිඩෝව. ඒ කොරිඩෝවෙන් කෑ ගැසීම් සහ පාද ශබ්ද වෙනදී ගොඩක් කාර්ය මණ්ඩලයට සහ ළමුන්ට ඇහිලා තියෙනවා. ඉතින් යාළුවනේ කෑ ගැසීම් ශබ්දයක් ඇහෙනවා. අඩි ශබ්දයක් ඇහෙනවා. කවුද මෙතන ඉන්න අවතාරේ? අපි තවත් කරුණු ටිකක් විමසා බලමු. සමහර සිසුන්ට කාර්ය මණ්ඩලයේ අයට සුදු ඇඳුම් ඇඳගත් කාන්තාවක් නැත්තම් අවතාරයක් වගේ දෙයක් දැකලා තියෙනවා කියලා ගොඩක් තැන්වල කරුණු පළ කරලා තියෙනවා. ඉතින් යාළුවනේ සුදු ඇඳුමක් ඇඳගත්ත කාන්තාවක් නැත්තම් අවතාරයක්. දැන් ඕගොල්ලන්ට හිතෙනවා ඇති මේකත් අර අනිත් සෙනග කියනවා වගේ මොකක් හරි බොරු හොල්මන් කතාවක් වෙන්න ඇති. එහෙම හිතන්න එපා. මේක සත්‍ය සිදුවීමක්. එහෙනම් අපි තවත් කරුණක් බලමු. ඊළඟ කරුණ තමයි යාළුවනේ. පාසලේ ඉඳන් කිලෝමීටර් 1-2ක් ඈතින් ඩෝ හිල් කියලා වනාන්තරයකුත් තියෙනවා. ඉතින් යාළුවනේ මේ පාසල අවටම වනාන්තරේ තිබ්බත් අපි පාසලේ ඉඳන් කිලෝමීටර 1-2ක් ඈතට යනකොට තමයි මේ වනාන්තරයට පිවිසෙන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ වනාන්තරේ එක එක අద్භූත ක්‍රියාකාරකම් වෙලා තියෙනවලු. ඉතින් යාළුවනේ මේ අద్භූත ක්‍රියාකාරකම් මොනවාද? අපි ඒවත් දැන් බලමු. ඉතින් යාළුවනේ මේ වනාන්තරය ඇතුළත එක දවසක් මිනිස්සෙක් ගිහිල්ලා තියෙනවලු. ඉතින් මේ මිනිස්සයා කියන විදිහට එක එක අద్භූත අවතාර සුදු ඇඳුම් ඇඳගත්ත කට්ටිය එක එක දේවල් එයා නිකන් සමහර ඡායා ඒ වගේ දේවල් එයා දැකලා තියෙනවලු. ඊට පස්සේ ගිය ගොඩක් පරීක්ෂකයෝ ඒ වගේ ගොඩක් කට්ටිය ඒ වගේ දේවල් දැකලා තියෙනවලු. ඉතින් මේ ඩෝ හිල් කියන ප්‍රදේශයේ මේ දුම්රිය අවට ඒ ප්‍රදේශයේ මේ ඩෝ හිල් කියන ප්‍රදේශයේ මෙහෙම අවතාරයක් ඉන්න හේතුව විදියට පොඩි කතාවක් තියෙනවා. අපි බලමු මොකක්ද ඒ කතාව කියලා. මීට අවුරුදු ගණනාවකට කලින් මරණයටපත් වූ දරුවෙක්ගේ ආත්මයක් මේ අවට සැරිසරනවා කියලා ලොකු
මතවාදාත්මක විශ්වාසයක් තියෙනවා. අපිට හරියටම කියන්න බෑ. ඒත් මටත් හිතෙනවා මෙතන මැරිච්ච කාගේ හරි ආත්මයක් තියෙනවා කියලා. ඒත් මේ මැරිච්ච දරුවා කොහොමද මැරුණේ කියලාවත් අපිට සාක්ෂියක් නැහැ. ඉතින් අපිට හරියටම කියන්න බැරි වුණත් මම එක දෙයක් දන්නවා. ඒ තමයි මෙතන මේ ඩෝහිල් ප්‍රදේශයේ මොකක්ම හරි අවුලක් තියෙනවා. ඔයාට හිතෙන්නේ මොනවාද? ඔයා ඉන්ටර්නෙට් එකේ හොයාගත්තේ මොනවාද? ඔයා දන්නේ මොනවාද? සහ ඔයා දන්න තවත් අద్భుත දේවල් යටින් කමෙන්ට් කරන් යන්න. ඉතින් යාළුවනේ මේ මගේ ඩීන්සි බ්‍රෝ channel එක දැම්ම subscribe කරන්න. මේකේ education පැත්තත් යන ගමන් මම අලුතෙන් horror පැත්තත් පටන් ගත්තා. ඉතින් මේ channel එක ඉදිරියටත් horror වලින් බර වෙන්නත් පුළුවන්. ඉතින් හොල්මන් පැත්ත රාස ඔයාලා දැම්ම මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක like කරලා කලින් මගේ තියෙන videos බලලා like කරලා comment කරලා ඔයාලා යාළුවන්ට බලන්න share කරා ගමන් මගේ ඩීන්සි බ්‍රෝ කියන සින්දු තියෙන channel එක subscribe කරන්න. ඉතින් යාළුවනේ මේ කතාවට ඔයගොල්ලෝ ආස නම් දැම්ම ඒකත් comment එකකින් දාන ගමන් ඔයා දන්න හැම දෙයක්ම comment එකකින් දාන්න. තව දෙයක් මේ කතාව මං කිව්වේ කෙටියෙන්. හැබැයි මේ කතාව හරියටම ඕගොල්ලෝ හෙව්වොත් මේ කතාව අහන සමහර මිනිස්සු ජීවිතාන්තය දක්වා බය වෙලක් තියෙනවා. එහෙනම් ඔයත් හොයලා බලන්න. අපිට හරියටම කියන්න බෑ. හැබැයි මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියන ගමන් මං අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මේ වීඩියෝ එකේ අවසානයේ වෙනකන් රැඳී සිටිය ඕගොල්ලෝ හැමෝටම ස්තුතියි. Good luck.